මොකද අනේ මේ මහලොක්ක රාඩිකාරය නැගිටිනෝ අයියේ අම්මේ 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 මොකද ළමයෝ මේ මොනවා සෙල්ලම් කරන්නේ ගිහිල්ලා අයියට අමාරු වෙනවා පුතේ පුතේ ළමයෝ ඉක්මන් කරනවා ප්‍රශ්නයක් නෑ නේද? නෑ දැන් කෑවම මේ ડોක්ටර් මගේ දරුවට මොකද්ද වෙලා තියෙන්නේ මට හිතා ගන්න බෑ මොකද්ද මේ කියලා කරදරයක් නෑ නේද ડોක්ටර් මගේ දරුවට කරදරයක් නෑ මේ පුතාට තියෙන නොන්කියුටි සින්ඩ්‍රෝම් කියන දේ. මේකෙදි වෙන්නේ හදවතේ තියෙන ඒකාකාරී හදගැස්ම නැති වෙලා යන්න පුළුවන්. සමහර විට කලන්ත දාන්න පුළුවන්. සමහර අවස්ථාවලදී දරුවව ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. අනේ මගේ පුතාට හොඳ වෙයි නේද ડોක්ටර්? නොන්කියුටි සින්ඩ්‍රෝම් කියන්නේ ජීවිත කාලේ පුරාම තියෙන එකක්. හැබැයි ප්‍රධානශය තමයි හරිප්‍රතිකාරය සහ ජීවනතාවේ යම් යම් වෙනස්කම් ඇති කරගත්තොත් පුතාට ආයෙත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ගහක් ගලක් වගේ හිටියේ දරුවා ડોක්ටර් මට හිතා ගන්න බෑ දරුවට කොහොම මේ හදිස්සියේ මෙහෙම ලෙඩක් ඇදුනද කියලා. ඒක පරම්පරාවේ වෙන දෙයක්. අපේ ජානවලින් වෙනස් වෙනවා, අම්මගේ ජානවලින් වෙනස් වෙනවා. දෙබරකට නඩත්තුලාන මේක අපිට දැනම හරියට කියන්න බෑ. ඒක බලන්න නම් ජෙනෙටික් ටෙස්ට් එකක් කරලා බලන්න. පුතා කරාටි සෙල්ලනුත් කරනවා ડોක්ටර්. එතකොට ඒ වැඩවලටත් මේ ලෙඩේ බලපෑමක් වෙන්න පුළුවන්ද? ට්‍රීට්මන්ට් වලින් මේක සම්පූර්ණයෙන් හොද කරගන්න පුළුවන් වේද ડોක්ටර් ඉස්සරහට? සමහර වෙලාවට අපිට බෙහෙත් වලින් මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන්. හැබැයි තත්ත්වය සංකීර්ණ වුණොත් අපිට ICD කියන උපකරණය ඉම්ප්ලාන්ට් කරන්න වෙනවා. දැන් පුතාගේ තියෙන තත්ත්වෙත් එක්ක බැලුවම නම් පුතාට කරාටි කරන එක වහාම නවත්තන්න වෙනවා. මොකද නැත්තම් ජීවිතේට තර්ජනයක් වෙන්න පුළුවන්. ඔව් මට තේරෙනවා ડોක්ටර් කියන දේ. අපි පුතාට මහන්සි වෙන්න නොදී ඉස්සරහට බලා ගන්න දරුවේ ට්‍රීට්මන්ට් එක ඉක්මනට මේ හරි විදියට වෙලාවට කරොත් මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද ડોක්ටර්? මහන්සි නොවි බලා ගත්තාම What can you say that hasn't already been said about this group? And he was very strong. Elimination, he did well. So better than the last few years. Another great, two really good fights went out early in the rounds. Luigi Busse, European Games silver medalist, he lost in the first round to Spain's David Santos. Stanislav Corona was beaten 8-0. රාවුක කරනවා වැරදි.
මේ එන්නකො බලන්න. මෙන්න මෙහෙම ඉඳලා අත මෙන්න මෙහෙම අරගෙන ඔන්න එහෙම. ඊළඟට මෙහෙම. හරිද? ඊට පස්සේ ඉස්සරහට යනකොට මෙහෙම. ඊට පස්සේ මෙහෙම. පස්සේ එන ගත්තා. ඉතලා